ආයුබෝවන් දුවේ පුතේ Maths Education with PSP YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට දෙවැනි වාරයේ පළමු පාඩම 11 ශ්‍රේණිය දෙවැනි වාරයේ පළමු පාඩම වන ප්‍රතිශත මාතෘකාව යටතේ තියෙන හීනවන ශේෂ ක්‍රමය. එහෙම නැත්නම් කුලී කිනීම කියන පාඩම සාකච්ඡා කරන්න හිතුවා. මේක ඕගලන්ට ඉතා වැදගත් පාඩමක්. මේකෙන් ගැටලු ආකාර දෙකක් අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ යටතේ මම ගැටලු ආකාර දෙකක් හඳුනාගත්තා. එකක් තමයි සමාන මාසික වාරිකයක වටිනාකම සෙවීම. අනික් එක තමයි පොලි අනුපාතිකයේ සෙවීම. එතකොට අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සමාන මාසික වාරිකය සොයන්නේ කියලා. ඒ කියන්නේ හීනවන ශේෂයේ යටතේ ණය මුදලක් ගත්තාම මාසික වාරිකය හොයන්නේ කොහොමද කියන එක තමයි අද මම කතා කරන්න හිතුවේ. ඒක පියවර 7ක් ඔස්සේ. ඒ කියන්නේ සමාන මාසික වාරිකයේ සෙවීම පියවර 7ක් ඔස්සේ තමයි මම ඔයගලන්ට කතා කරන්නේ. එතකොට මේ පියවර 7 ඉස්සෙල්ලා අපි අඳුනගමු. එතකොට ඕනම ගානක් මේ පියවර 7 දිගේ විස්තර කරගෙන යන එක ඕගලන්ට පහසු වෙනවා. හරි. එහෙනම් බලමු පළවෙනි පියවර මොකක්ද කියලා. පළවෙනි පියවර තමයි ණය මුදල සෙවීම. එතකොට අපි කොහොමද බලමු ණය මුදල හොයන්නේ? ඒ කියන්නේ අපි දැන් මොකක් හරි කඩේකින් භාණ්ඩයක් ගන්න යනකොට ඒ භාණ්ඩයට භාණ්ඩි වටිනාකමක් තියෙනවනේ. එතකොට ඒ භාණ්ඩයේ වටිනාකමට අපි මුලින් ගෙවීමක් කරනවා. මූලික ගෙවීමක් කරනවා. එතකොට එහෙනම් ණය මුදල කියන්නේ භාණ්ඩයේ වටිනාකමින් අර පළමු ගෙවීම නැත්නම් මූලික ගෙවීම අඩු කරාම එනවා අපිට ණය මුදල. ඊගාවට දෙවෙනි පියවර තමයි ණය මුදලින් ගෙවෙන මාසික කොටස සෙවීම. ඒ කියන්නේ අපි ණයක් වෙනවනේ ණය මුදල. එතකොට මේ ණය මුදල අපි ගෙවන්න ගිවිස ගන්නවනේ වාරික ගාණක්. එතකොට අන්නේ ණය මුදල වාරික ගාණෙන් ගෙවුවාම එනවා මාසෙකට ණය මුදලින් කොච්චර කොටසක් ගෙවෙනවද කියලා. ඒ කියන්නේ අපි ගනුදෙනුවක් ගත්තාම එහෙම භාණ්ඩයක් ණයට ගත්තාම අපි මේ මුදල ගෙවනකොට වාරිකයේ ඇතුලේ සමාන මාසික වාරික වලින් අපි ගෙවන්නේ මාසයක් ගානේ. එතකොට මේ වාරිකයේ ඇතුලේ අපි ගෙවනවා ණය මුදල සහ පොලිය කියන දෙකම ගෙවනවා. හරි? එතකොට දැන් මෙතන අපි හොයන්නේ ඒ වගේ ණය මුදලින් ගෙවෙන කොටස. ඊගාවට තුන්වෙනි පියවර තමයි මාසිකව ණය මුදලට ගෙවන මාසකට ගෙවන පොලිය. මාසික ණය මුදලට මාසකට ගෙවන පොලිය සෙවීම. මාසික ණය මුදලට මාසකට ගෙවන පොලිය සෙවීම තමයි තුන්වෙනි පියවර වෙන්නේ. ඒකට අපි තව නමක් කියනවා මාස ඒකකයට පොලිය කියලා. අපිට මේ තුන්වෙනි පියවර තමයි මාස ඒකකයට පොලිය. එතකොට මාස ඒකකයට පොලිය අපි කොහොමද හොයන්නේ? මාස ඒකකයට පොලිය හොයන්නේ දැන් මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස තියෙනවනේ. ඒ කියන්නේ අපි දෙවෙනි පියවරේ හෙව්වේ මාසිකව ගෙවෙන ණය මුදලේ කොටසට අපිට ගානේ කියනවා පොලිය අනුපාතිකය. එහෙනම් 100න් පොලිය අනුපාතිකය 12යි කියමුකෝ. එහෙම වුණොත් 100න් 12. 100න් පොලිය අනුපාතිකය. ඒතර මෙන්න මේ කොටසෙන් එන්නේ මාසික ණය මුදලට අවුරුද්දට පොලිය. ඒක ගුණ කරනවා 12න් එකෙන්. එතකොට 12න් බෙදුවාම එනවා මෙන්න මේ මාසික ණය මුදලට මාසකට පොලිය. ඒකට අපි කියනවා මාස ඒකකයට පොලිය කියලා. ඊට පස්සේ හතරවෙනි එක තමයි මාස ඒකක ගණන සෙවීම. මොකක්ද මේ මාස ඒකක ගණන කියන්නේ? ඒක මම ඔයගලන්ට පොඩ්ඩක් විස්තර කරන්න. මාස ඒකක ගණන කියන්නේ දුවේ පුතේ අපි හිතමු අපි රුපියල් 10000ක් ණය වුණා කියලා. මේ 10000 අපි ගෙවන්න ගිවිස ගත්තා කියනකො මාස 5කින්. ඒතර මාස 5කින් ගෙවන්න ගිවිස ගත්තා නම් පළවෙනි මාසේ අපි 10000ම ණයයි. පළවෙනි මාසේ 10000ම ණයයි. එතකොට දෙවෙනි මාසේ අපි මාස 5කින් කියනකොට 10000 පහෙන් බෙදුවාම 2000යිනේ මාසික වාරිකය. එහෙනම් මාසික ණය මුදල. එතකොට එහෙනම් දෙවෙනි මාසේ අපි රුපියල් 8000ක් ණයයි. තුන්වෙනි මාසේ අපි 6000ක් ණයයි. හතරවෙනි මාසේ අපි ණය 4000යි. පස්වෙනි මාසේ අපි ණයයි 2000. පැහැදිලිද? අපි 10000ක් ණය වුණා මාස 5කින් ගෙවන්න. එතකොට පළවෙනි මාසේ 10000ම ණයයි. දෙවෙනි මාසේ වෙනකොට අපි ඒකෙන් 2000ක් ගෙවනවා. එතකොට 8000ක් ණයයි. තුන්වෙනි මාසේ වෙනකොට අපි දෙකේදී 2000ක් ගෙවුවා 6000ක් ණයයි. හතරේදී 4000යි. පහේදී 2000යි. එතකොට මෙන්න මේ 2000ට අපි ගෙවනවනේ යම්කිසි පොලියක්.
අපි ගෙවනවා 2008 යම්කිසි පොලියක්. අන්න ඒක තමයි මාස ඒකකයට පොලිය කියන්නේ. එතකොට මේ 4000ට එහෙනම් මේ වගේ පොලි කොටස් දෙකක් ගෙවන්න ඕනේ. මෙතෙන්ට ගෙවන්නේ මේ වගේ පොලි කොටස් එකයි. එහෙනම් 6000ට මේ වගේ පොලි කොටස් 3ක් ගෙවන්න ඕනේ. 8000ට මේ වගේ පොලි කොටස් 4ක් ගෙවන්න ඕනේ. 10000ට මේ වගේ පොලි කොටස් 5ක් ගෙවන්න ඕනේ. තේරුණාද? එතකොට මේ අපි මුළු පොලිය විදිහට එහෙනම් කොච්චරක් ගෙවන්න ඕනද? මෙන්න මේ වගේ පොලි කොටස් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5. එහෙනම් මුළු පොලිය විදිහට අපි ගෙවන්න ඕනේ මේ ගනුදෙනුවේදී මුළු පොලිය විදිහට අපි ගෙවන්න ඕනේ මේ වගේ කොටස් කීයක්ද? 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5. එතකොට අපි මේක කොහොමද හොයන්නේ? 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5ක් තමයි මේ වගේ පොලි කොටස්. මෙන්න මෙච්චර ගන්න. එතකොට මේකට අපි කියනවා පුතේ 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන ලේසි ක්‍රමය තමයි 5 වරක් 6 බෙදීම 2. එහෙනම් n වරක් n ධන 1 බෙදීම 2. එතකොට මෙතන n කිව්වේ 5. 5 කිව්වේ වාරික ගණන. හරිද? එහෙනම් අපි එහෙනම් මුළු පොලිය හොයන්න පාවිච්චි කරනවා මේ මාස ඒකක ගණන. එතකොට මාස ඒකකයට පොලිය මෙන්න මේ මාස ඒකක ගණනින් වැඩි කරලා තමයි මුළු පොලිය ගන්න. එහෙනම් අපි බලමු මාස ඒකක ගණන හොයන්නේ කොහොමද කියලා. එතකොට මාස ඒකක ගණන හොයන්නේ එහෙනම් n වරක් n ධන 1 බෙදීම 2. මේ n කියන්නේ වාරික ගණන. ඒ කියන්නේ මේක ණය මුදල ගෙවන්න අපි ඉවිස ගන්න වාරික ගණනට තමයි අපි n කියන්නේ. හරි. එහෙනම් ඊගාවට අපි බලමු 5 වෙනි කොටස. දැන් අපි මං කියන්නේ කොටස් 7කින් අපි මේ ගාන යන්නේ කියලා. 5 වෙනි කොටස තමයි පුතේ මුළු පොලිය සෙවීම. එහෙනම් මුළු පොලිය සෙවීම මම ඉස්සෙල්ලා විස්තරත් කළා. කොහොමද මුළු පොලිය හොයන්නේ? එහෙනම් මුළු පොලිය හොයන්නේ අර මාස ඒකකයට පොලිය ගුණ කරන්න ඕනේ මාස ඒකක ගණන. ඒතර මාස ඒකකයට පොලිය අපි හෙව්වා 3 වෙනි පියවරෙන්. මාස ඒකක ගණන හෙව්වා 4 වෙනි පියවරෙන්. එහෙනම් 3 වෙනි පියවර 4 වෙනි පියවරෙන් ගුණ කරාම එනවා මුළු පොලිය. ඊගාවට බලමු එහෙනම් 6 වෙනි පියවර ගෙවිය යුතු මුළු මුදල සෙවීම. ඒ කියන්නේ අපි මේ ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල මෙතෙන්දී හොයන්නේ. එහෙනම් මොනවද අපි ණයෙන් නිදහස් වෙන්න නම් ගෙවන්න ඕනේ? ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ අපි ණය වෙච්ච මුදල සහ මුළු පොලිය. එහෙම ගෙවුවොත් තමයි අපිට ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක කොහොමද හොයන්නේ? ණය මුදල. ඒ කියන්නේ පළවෙනි පියවරෙන් අපි ණය මුදල හෙව්වේ. ණය මුදල එකතු කිරීම මුළු පොලිය. ඒ කියන්නේ මේ උඩ 5 වෙනි පියවරෙන් හෙව්වා අපි මුළු පොලිය. ඊගාවට 7 වෙනි පියවර තමයි පුතේ අවසාන පියවර සමාන මාසික වාරිකයක වටිනාකම සෙවීම. අපි මේක හොයන්න නෙමේ ගියේ. සමාන මාසික වාරිකයේ වටිනාකම හොයන්න තමයි අපි ගියේ. ඒතර සමාන මාසික වාරිකයක වටිනාකම හොයන්නේ කොහොමද? ගෙවිය යුතු මුළු මුදල. ඒ කියන්නේ අපි උඩ පියවරෙන් හෙව්වා ගෙවිය යුතු මුළු මුදල. ඒක බෙදන්න ඕනේ වාරික ගණනින්. ගෙවිය යුතු මුළු මුදල බෙදන්න ඕනේ වාරික ගණනින්. එතකොට මොකද්ද පුතේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ? අර ණය වෙච්ච මුදල සහ මුළු පොලිය එකතු. ඒ කියන්නේ පියවර 6 බෙදන්න ඕනේ n ගෙන්. එතකොට අපිට එනවා සමාන මාසික වාරික වටිනාකම. එහෙනම් මෙන්න මේ පියවර 7 දිගේ තමයි අපිට හීනවන ශේෂය යටතේ එන්නම් කුලී කිනීමේ ක්‍රමය යටතේ සමාන මාසික වාරිකයක අගේ සෙවීම කියන ගැටලුව ආවොත් අපි විසඳන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රම 7 යටතේ. එහෙනම් දුවේ පුතේ දැන් අපි උදාහරණයක් කරලා බලමු. ඔයගොල්ලන්ගේ 11 පෙළ පොතේ 3 වෙනි පිටුවේ තියෙනවා 11 දෙක කොටසේ 3 වෙනි පිටුවේ උදාහරණ 1. මෙන්න මේ ගාන මම මේ පියවර 7 ඔස්සේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හිතුවා. හරි. එහෙනම් බලමු. වික්‍රමසිංහ මහතා 24ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාරික ණයක් විදිහට රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු අතර පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකය සොයන්න.
එතකොට මෙයා පොලි අනුපාතිකය අරන් තියෙන්නේ 124ක පොලි අනුපාතිකය. එතකොට අරන් තියෙන ණය මුදල රුපියල් 30000යි. ණය මුදල 30000යි. වාරික 6කින් ගෙවන්නේ. ගිවිස ගන්නේ වාරික 6කින් ගෙවන්න තමයි. හරි. එහෙනම් අපේ පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර ණය මුදල සෙවීමනේ. එතකොට මෙතන මූලික ගෙවීමක් නැහැ. එහෙනම් ණය මුදල කෙලින්ම රුපියල් 30000යි. ඔන්න පළවෙනි පියවර ණය මුදල රුපියල් 30000යි. ඊට අපේ දෙවෙනි පියවර මොකද්ද? දෙවෙනි පියවර මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. මම ඒක ලියන්නම්. මාසික ණය මුදල කියලා. මාසික ණය මුදල. කොහොමද එතකොට මාසික ණය මුදල හොයන්නේ? වාරික 6කින් ගෙවන්න ගිවිස ගන්න. එහෙනම් රුපියල් 30000 බෙදන්න ඕනේ 6. ඔන්න මෙතනින් එනවා එතකොට අපිට මාසික ණය මුදල. කීය දෙන්නේ මාසික ණය මුදල? රුපියල් 5000යි. හරි. ඊගාවට මොකද්ද අපේ තුන්වෙනි පියවර? තුන්වෙනි පියවර තමයි තුන්වෙනි පියවර මම උඩ තොරතුරු ටික ඔයගොල්ලන්ට පේන්න තියන්නම්. තුන්වෙනි පියවර තමයි මාසික ණය මුදලට මාසකට පොලිය. එහෙනම් අපි ඒකට කිව්වා මාස ඒකකයට පොලිය. හරි. මාස ඒකකයට පොලිය. දැන් අපේ ණය මුදල කීයද පුතේ? රුපියල් 5000යිනේ. වාරික මේ මාසික ණය මුදල රුපියල් 5000යි. නැත්නම් මාසිකව ගෙවෙන්නේ රුපියල් 5000 කොටස් වලින්. එහෙනම් 5000ට අවුරුද්දට පොලිය තමයි 124. පොලිය අනුපාතිකය 24යිනේ. මාසයකට බලන්න මොකද කරන්නේ? මේක 12න් බෙදනවා. එහෙනම් අපි සුළු කරමු. 0.0 12 ඒවා 1යි 12 ඒවා 2යි. කීයද පුතේ එන්නේ? 50 ඒවා 2ක් රුපියල් 100යි. ඒ කියන්නේ මාස ඒකකයට පොලිය ආවේ අපිට රුපියල් 100යි. මොකක්ද එතකොට අපේ හතරවෙනි පියවර? හතරවෙනි පියවර මාස ඒකක ගණන. මාස ඒකක ගණන. කොහොමද අපි ඒක හෙව්වේ? n වරක් n ධන 1 බෙදීම 2. n මාස ඒකක ගණතර n වරක් n ධන 1 බෙදීම 2. ඔන්න හතරවෙනි පියවර. දැන් ඊගාවට බලමු පස්වෙනි පියවර. අපි ඊගාවට යන්නේ පස්වෙනි පියවරට. එතකොට පස්වෙනි පියවර මොකද්ද පුතේ? පස්වෙනි පියවර දැන් මාස එකක් ගන්න අපි හෙව්වේ නෑනේ නේද? n වරක් n ධන 1 බෙදීම 2 විතරනේ ගත්තේ. අපි හොයමු මාස එකක් ගන්න. සමානයි n කියන්නේ මෙතන වාරික 6යිනේ. එතකොට 6 වරක් 6ට එකක් එකතු කරාම 7 බෙදීම 2. එතකොට 2 ඒවා 1යි 2 ඒවා 3යි. 3 වරක් 7 කීයද? 21යි. මාස එකක් ගන්න 21යි. හරි. ඊට පස්සේ අපි පස්වෙනි පියවරට යන්. පස්වෙනි පියවරේදී අපි මොකද්ද හොයන්නේ? මුළු පොලිය. මුළු පොලිය. එතන මුළු පොලිය හෙව්වේ කොහොමද? මාස ඒකකයට පොලිය වැඩි කළා අපි මාස ඒකක ගණනේ. එතන මාස ඒකකයට පොලිය අපිට ආවා පුතේ රුපියල් 100යි කියලා. මාස ඒකක ගණන 21යිනේ. එහෙනම් අපි මෙතන රුපියල් 100 ගුණ කිරීම 21 සමානයි රුපියල් 2100. ඊගාට 6 වෙනි පියවර. මොකද්ද 6 වෙනි පියවර? මුළු මුදල. ඒ කියන්නේ අපි ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල. එතකොට මුළු මුදල කියන්නේ මුළු පොලියයි ණය මුදලයි. එතකොට ණය මුදල අපි ගාව තියෙනවා මෙතන රුපියල් 30000යි.
එහෙනම් මුළු මුදල හොයන්න රුපියල් 30000ට ඔන්න අපි ණය උනේ රුපියල් 30000ක්. ඒකට අපි පොලිය ගෙවන්නේ 2100යි. මේ දෙක එකතු කරාම එනවා අපිට අපි ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල. කීයද ආවේ? රුපියල් 32100යි. එහෙනම් 7 වෙනි පියවර. මොකද්ද 7 වෙනි පියවර? සමාන මාසික වාරිකයක වටිනාකම. එතකොට සමාන මාසික වාරිකයක වටිනාකම අපි හොයන්නේ කොහොමද? අපි ගෙවන්න ඕන මුළු මුදල. ඒ කියන්නේ මෙන්න මේකනේ නේද? ගෙවන්න ඕන මුළු මුදල වාරික ගාණෙන් බෙදන්න ඕනේ. මේ මෙතන වාරික 6යිනේ. වාරික 6ෙන් බෙදන්න ඕනේ. එහෙනම් රුපියල් 32100 බෙදන්න ඕනේ කීයෙන්ද? වාරික 6. හරි. එතකොට අපි මේක බෙදමු බලන්න. කොහොමද බෙදන්නේ? 32100 බෙදමු 6. 6 වරක් 5 30යි. දෙකක් ඉතුරුයි. 21ට කීයද? 21ට 6 වරක් 3යි නේද? 6 වරක් 3 18යි. 19 20 21 3ක් ඉතුරුයි. එතකොට 30යි. 30ට 6 වරක් 5යි. 5 වරක් 6 30යි. බිඳුවයි. මේ බිඳුවට බිඳුවයි. එහෙනම් කීයද සමාන මාසික වාරිකය? රුපියල් 5350යි. රුපියල් 5350යි මාසික වාරිකය. එහෙනම් 5350 ගානේ වාරික 6ක් ගෙවලා. අපි වාරික ගාන අපි මුලින්ම කිව්වනේ වාරික 6යි කියලා. එහෙනම් 5350 ගානේ වාරික 6ක් ගෙවලා මෙන්න මේ 30000ක ණය මුදලෙන් එයාට නිදහස් වෙන්න පුළුවන්. මං හිතනවා මේ ගැටලුව ඔබට හොඳින් පැහැදිලි වුණා කියලා. අපි තව එක උදාහරණයක් සාකච්ඡා කරලා බලමු. දැන් අපි අභ්‍යාස මාලාවේ 9.1 අභ්‍යාස මාලාවේ 4 වෙනි ගාන. මේ ගාන තියෙන්නේ ඔයගලන්ගේ 7 වෙනි පිටුවේ 4 වෙනි ගාන සාකච්ඡා කරමු. ගාන මම පොඩ්ඩක් කියන්නම්. අත්පිට මුදලට රුපියල් 1,50,000ක් වූ. එතකොට 1,50,000ක්. ඌ යතුරු පැදියක් මූලික ගෙවීම රුපියල් 30,000ක්. එතන මුලින් ගෙවනවා රුපියල් 30,000ක්. ගෙවා ඉතිරිය 24%ක වාර්ෂික පොලියක් සමග සමාන මාසික වාරික වලින් වසර දෙකකදී ගෙවා නිම කළ හැකිය. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ නම් ගෙවිය යුතු ණය වාරිකය ගණනය කරන්න. එතකොට මේකත් තියෙන්නේ වාරිකය ගණනය කරන්න. එහෙනම් බලමු පුතේ අපි මේ ගාන හදන්නේ කොහොමද කියලා. එතකොට අපි අර පියවර 7න් තමයි අපි යන්නේ. එතකොට පළවෙනි පියවර ණය මුදල සෙවීමනේ. එතකොට ණය මුදල හොයන්නේ කොහොමද? අපි 1,50,000ක් වටින යතුරු පැදියට මුලින් දුන්නානේ 30,000ක්. ඒතර 30,000ක් දුන්නා. එහෙනම් මේ 30,000 අඩු කරන්න ඕනේ. එහෙනම් අපි ඇත්තටම ණය වෙන්නේ කීයද? 0.0.0යි. අපි ණය වෙන්නේ රුපියල් 1,20,000යි. ඒතර දෙවෙනියට අපි කරන්න ඕනේ මාසෙකට ගෙවෙන ණය මුදලේ කොටස හොයන්න එපා. ඒතර මාසෙකට ගෙවන ණය මුදලේ කොටස හොයන්නේ කොහොමද අපි? අපි වසර 2කින් තමයි මේක ගෙවන්න ගිවිස ගන්නෙ. ඒතර වසර 2ක් කියන්නේ මාස 24ක්. අවුරුද්දට මාස 12යි. ඒතර වසර 2කට කියන්නේ මාස 24ක්. එහෙනම් අපි මාසිකව ගෙවෙන ණය මෙන්න මෙච්චරක් තමයි අපි ණය උනේ. මේ ණය මුදල ගෙවන්නේ අපි වාරික 24කින්. ඒක නිසා අපි මාසකට ගෙවෙන ණය මුදලේ කොටස හොයන්න මෙන්න මේ මුදල ඒ කියන්නේ 1,20,000 බෙදන්න ඕනේ 24න් වාරික ගණනින්. බලමු 12 ඒවා 2යි 12 ඒවා 1.0.0.0යි
ඊට පස්සේ ආයේ දෙකෙන් බෙදුවාම 10000ක් දෙකෙන් බෙදුවාම කීය දෙන්නේ 5.0. එහෙනම් රුපියල් 5000ක් තමයි මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. ඒ කියන්නේ අපේ වාරිකය ඇතුලේ අපි එක වාරිකයක් ඇතුලේ මම කියවනේ තියෙනවා ණය මුදල සහ පොලිය කියලා. ඒකෙන් ණය මුදල විදිහට 5000 ගානේ ගෙවිගෙන යනවා. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර මොකද්ද? තුන්වෙනි පියවරේදී අපි කරන්නේ මෙන්න මේ ණය මුදලට මාසික ණය මුදලට මාසකට පොලිය හොයන්න ඕනේ. එහෙනම් මාසික ණය මුදල කීයද? 5000යි. එතකොට මෙන්න මේ රුපියල් 5000ට පොලිය අනුපාතිකය 124යි. එහෙනම් 124 මේ එන්නේ මේ මාසික ණය මුදලට අවුරුද්දට පොලිය. මේක මාසයකට පොලිය හොයන්න ඕන නිසා 12න් බෙදනවා. කියන්නේ 12කින් වැඩි කරනවා. එතකොට 12 ඒවා 1යි 12 ඒවා 2යි. බිඳුවයි 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 බිඳුවයි. එතකොට එනවා මෙතන රුපියල් 50 ඒවා 2ක්. කීයද? රුපියල් 100යි. හරි. එහෙනම් අපේ මාස ඒකකයට පොලිය රුපියල් 100යි. ඔන්න මම මෙතනින් ලියනවා මාස ඒකකයට පොලිය රුපියල් 100යි. එතකොට හතරවෙනි පියවර මොකද්ද? හතරවෙනි පියවර මාස ඒකක ගණන. එතකොට වාරික ගණන 24යිනේ. එහෙනම් මාස ඒකක ගණන අපි හෙව්වේ n වරක් n ධන 1 බෙදීම 2. එතකොට එහෙනම් මෙතන මාස වාරික 24කින් ගෙවන්නේ. එහෙනම් 24ට එකක් එකතු කරාම 25 බෙදීම 2. දෙවරක් 1යි දෙවරක් 12යි. එතකොට කීය දෙන්නේ? 12 වරක් 5 60න් බිඳුවයි 6ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 6යි 30යි. එහෙනම් මාස ඒකක ගණන කීයද? 300යි. එතකොට මොකද්ද පස්වෙනි පියවර? පස්වෙනි පියවර තමයි ගෙවන්න ඕන මුළු පොලිය. එතකොට මාස ඒකකයකට රුපියල් 100 ගානේ මාස ඒකක 100ක්. මේ තියෙන්නේ මාස ඒකකයට පොලිය. මේ තියෙන්නේ මාස ඒකක ගණන. එහෙනම් ගෙවන්න ඕන මුළු පොලිය හොයන්න මාස ඒකකයට පොලිය මාස ඒකක ගණනින් වැඩි කරන්න ඕනේ. එතකොට කීය දෙන්නේ? රුපියල් 300ව 100ක්. 300යි අගට බිංදු 2යි. එහෙනම් ගෙවන්න ඕන මුළු පොලිය රුපියල් 30000යි. ගෙවන්න ඕන මුළු පොලිය රුපියල් 30000යි. එතකොට 6 වෙනි පියවර මොකද්ද? 6 වෙනි පියවර අපි ගෙවන්න ඕන මුළු මුදල. අපි ණය වුණා මේ බලන්න 1,20,000ක් ණය වුණේ. මේ තියෙන්නේ අපි ගෙවන්න ඕන මුළු පොලිය. එහෙනම් 1,20,000ට මෙන්න මේ මුළු පොලිය 30000 එකතු කරාම අපි ගෙවන්න ඕන මුළු මුදල එනවා. බිඳුවයි 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 5යි 1යි. එහෙනම් අපි ණයෙන් නිදහස් වෙන්න නම් 1,50,000ක් ගෙවන්න ඕනේ. අපි ණයෙන් නිදහස් වෙන්න නම් 1,50,000ක් ගෙවන්න ඕනේ. එහෙනම් අපි ඊගාවට 7 වෙනි පියවර බලමු. 7 වෙනි පියවර අපෙන් අහන්නේ අපි ගෙවන්න ඕනේ සමාන මාසික වාරිකයක වටිනාකම. එතකොට මෙතනින් ආවා අපිට 1,50,000ක් ණය වෙනවා. අපි ණයයි. ඒ කියන්නේ අපි ණය මුදල සහ පොලිය දෙකම 1,50,000යි. 1,20,000ක් ණය වුණා 30,000ක් පොලිය 1,50,000ක් ගෙවලා තමයි අපිට ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ 1,50,000ක් ගෙවන්නේ අපි වසර දෙකකින්. ඒ කියන්නේ වාරික 24කින්. එහෙනම් අර අපි ගෙවන්න ඕන මුළු මුදල ඒ කියන්නේ 1,50,000 බෙදන්න ඕනේ 24න්. වාරික 24කින් ගෙවන නිසා. සමානයි අපි එහෙනම් ඔක බෙදලා බලමු. 1,50,000. එතකොට අපිට මේකේ 24 වරක් චක්‍රේ හදාගන්න වෙනවා. එහෙම නැත්නම් මේක සුළු කරලා කපලා දාන්නත් පුළුවන්. 24න් බෙදන්න ඕනේ. එතකොට මෙතෙන්ට 24 ඒවා 6ක් යනවා. 6 වරක් 4 24යි. දෙකක් ඉතුරුයි. 6 වරක් 2 12යි 13 14යි. එතකොට මෙතනින් ඉතුරු වෙනවා කීයක්ද? 6ක්. එතකොට 60යි. 60ට යනවා 24 ඒවා 2ක්. 24 ඒවා 2ක් 48යි. එතකොට කීයක්ද ඉතුරු වෙන්නේ? 2යි 12ක් ඉතුරුයි. 120ට 24 ඒවා 5යි. 24 ඒවා 5ක් 120යි. බිඳුවයි මේ බිඳුවට බිඳුවයි. එහෙනම් රුපියල් 6,250 ගානේ
මේ තමයි සමාන මාසික වාරිකයක වටිනාකම. රුපියල් 6250 ගානේ මාස 24ක් ගෙවලා අපිට මේ ණය මුදලෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි දැන් ගණන් දෙකක් සාකච්ඡා කළා. උදාහරණයක් සහ ඕගොල්ලන්ගේ පෙළ පොතේ ගානක් අපි සාකච්ඡා කළා. එතකොට මම කිව්වා මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඕගොල්ලන්ට ගැටලු වර්ග දෙකක් එන්න පුළුවන් කියලා මම මුලින්ම කිව්වා. ඒකෙන් අපි එක ගැටලු වර්ගයක් තමයි දැන් කතා කරේ. එතකොට තව ගැටලු වර්ගයක් අපිට කතා කරන්න තියෙනවා. මොකද්ද හීනවන ශේෂ ක්‍රමයේ යටතේ අපිට එන්න පුළුවන් කිව්ව ගැටලු වර්ග දෙක? එකක් තමයි සමාන මාසික වාරිකයේ සෙවීම. අපි දැන් මෙන්න මේක තමයි සාකච්ඡා කළේ. එතකොට අපිට පොලි අනුපාතිකයේ සෙවීම සාකච්ඡා කරන්න තියෙනවා. ඒක මම ඉදිරි වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. එහෙමනම් දුවේ පුතේ ඕගොල්ලන්ට තව නොතේරෙන දේවල් තියෙනවා නම් විස්තර කරපු එකේ පැහැදිලි කරපු විස්තර ටිකේ නොපැහැදිලි කමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මට මම ඒකට ඕගොල්ලන්ට උත්තර දෙන්නම්. ඒ වගේම තව ගණන් ඕගොල්ලන්ට හදන්න ඕනේ නම් මේ අභ්‍යාසමාලාවේ සහ නැත්නම් අභ්‍යාසමාලාවේ ගණන් හදන්න ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න. ඉදිරියේදී මේ පාඩමේ යටතේ ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තියෙන ගැටලු මම ඕගොල්ලත් එක්ක සාකච්ඡා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවතත් මෙවන් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකේ ඕගොල්ලොන්ට තේරුණා නම් like එකක් දාන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න.